කොහොමද ඉතින් ඔයාලට ඇත්තටම මම අද ඔයාලට කියලා දෙන්න ආවේ ඇපල් peer ගහක අත්තකින් peer පැලයක් හදාගන්නේ කොහොමද කියලා. නිවැරදි විදිහට හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්න තමයි. ඉතින් ඉස්සල්ලාම අත්ත කියන්නේ අපි සකස් කරගන්න කලින් මේ විදිහට වටේ ඉවත් කරගෙන ඉන්න ඕනේ තියෙන දේවල්. ඒකලා සාමාන්‍ය අත්තක් අරගෙන මෙන්න මේ විදිහට දෙපැත්ත මාක් කරගන්න ඕනේ. ඒකලා අපි ඒක සුද්ධ කර ගැනීමක් කරන්න ඕනේ. ඒ අත්තේ මේ කියන්නේ අත්ත වටේ තියෙන පොත්ත තියෙනවනේ. එන්නේ පොත්ත අපි මේ පොත්ත සුද්ධ කරලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි පොත්ත සුද්ධ කරලා ඉවත් කරන්නේ. මෙන්න මේ ආකාරයට අර දෙපැත්ත මම කියන්නේ මම මේ කටරකින් මාක් කරලා මේවා කරා වගේ ඒ විදිහට මාක් කරගෙන ඒකලවිලා ඒ ප්‍රමාණය විතරක් සුද්ධ කරලා මේ පොත්ත අයින් කර ගන්නවා. මෙන්න මේ විදිහට සුද්ධ කරලා අයින් කර ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම. කියන්නේ මේ අත්ත වටේම සුද්ධ කරලා අයින් කර ගන්න ඕනේ. ඉතින් දැන් ඔන්න අයින් කරගෙන සුද්ධ කරලා ඉවරයි. සුද්ධ කරලා ඉවරලා තමයි අපිට තියෙන්නේ මේකට මේ මුල් අද්ද ගන්න මේ අත්තට මේ. ඉතින් අපි ඒකට හොයාගන්න ඕනේ මේ කොහොබත් කිව්වට මේ අපිට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ කොහොබත් හොයාගන්න. මොකද කොහොබත් හොයාගන්න හරි ලේසි. ඉතින් කොහොබත් හොයාගෙන ඉටිකොලයක් අපි කපා ගන්න ඕනේ. ඉටිකොලයක් කියන්නේ සාමාන්‍ය කළු ඉටි කවරයක් වෙන්න ඕනේ. මේක ආවරණය වෙන්න මේකට ඉරාවුව අර නිරාවරණය වෙන්න නැති විදිහට මේ ආවරණය වෙන්න ඕනේ. ඉතින් මම ඒකට කළු ඉටිකොලයක් අරගත්තා. ඒකට කළු ඉටිකොලේ ඒක අර අත්තේ අපි සුද්ධ කරගත්ත ගානටම මේ ගානට වගේ පොඩ්ඩක් වැඩියෙන් කපා ගන්න ඕනේ. يعني හතරස් වෙන්න වගේ ඒ ඉටිකොලේ කපාගෙන ඉවරලා මේ ඒකට කොහොබත් මෙන්න මේ ආකාරයට මේ ඉටිකොලේ හතරස්ව කපාගෙන ඒකට කොහොබත් මෙන්න මේ විදිහට දාන්න ඕනේ. ඒක කොහොබත් දාද්දී ඒ කොහොබත් වලට හොඳට ජලය කියන්නේ ජලයෙන් තෙත් කරගන්න ඕනේ. ජලයෙන් තෙත් කරගෙන ඉවරලා මෙන්න මේ විදිහට ඉටිකොලේ මැදට තියාගෙන මෙන්න මේ ආකාරයට මේ ගහේ අත්ත වටේට අර කොහොබත් ටික තියාගෙන ඉටිකොලෙන් මෙන්න මේ විදිහට තද කරගන්න ඕනේ. මේ අත්ත වටේ මේ අර සුද්ධ කරපු ප්‍රමාණය කවර් වෙනකන් මේ ඉටිකොලෙන් කවර් කරගෙන ඉවරලා ඉටිකොලේ මෙන්න මේ විදිහට මේ අපි කියන්නේ ගැට ගැසය ගැනීමක් කරන්න ඕනේ මේ ඉටිකොලේ වටේ. කියන්නේ ඉටිකොලේ තද වෙන්න ගැට ගසා ගැනීමක් කරන්න ඕනේ. මේ අර සුද්ධ කරගත්ත මේ අත්තේ ප්‍රමාණය හොඳට තද වෙන්න මේ ඉටිකොලේ මෙන්න මේ විදිහට තද වෙන්න ඔතා ගන්න ඕනේ. ඉතින් මේක හරි ලේසි දෙයක්. අපිට ගෙදර ඉඳලාම තමන්ගේ වත්තේ peer පැලයකින් මෙන්න මේ විදිහට මේ අත්තකින් මුල් අද්දවගෙන අපිට peer පැල හදා ගන්න පුළුවන්. ඒ හරිම ලේසි වැඩක්. කියනවා නම් මේ අපිට එක ගහකින් peer පැල කියන්නේ ඕන ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේ තදට වෙලා ගන්න ඕනේ. තදට වෙලාගෙන ඉවරලා මාසයක් වගේ පමණ කාලයක් යනකොට මේකේ මුල් ඇදලා තියෙන්නේ. මාසයකමාරකින් වගේ අපි මේක ගලවනවා. ඒ ගලවුවාන් පස්සේ මේකේ මුල් සම්පූර්ණ ඇදීමක් වෙනවා. ඉතින් ඔයාලට හරි ලේසියෙන් මේ දේ කරගන්න පුළුවන්.
ඉතින් මං කියන්නේ තවදුරටත් ඔයාලට මේ වගේ දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න.